හරි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ නෙට්වර්ක් ස්විච් එකක් මැනේජ් කරන්න ඒකට කනෙක්ට් වෙන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන කේබල් මොනවද? සොෆ්ට්වෙයාර් මොනවද වගේ දේවල් ගැන. අපි දැන් ස්විච් ගැන කතා කරපු පළවෙනි වීඩියෝ එකේදී කිව්වා මේ ස්විච් මැනේජ් කරන්න පුළුවන් විදි අනුව කොටස් තුනකට බෙදෙනවයි කියලා. පළවෙනි එක අන්මැනේජ්ඩ් ස්විච්. ඒ කියන්නේ මේ ස්විච් අපිට මැනේජ් කරන්න බෑ. ෆැක්ටරි එකෙන් හදලා එන විදිහටම තමයි ඒක වැඩ කරන්නේ. මේ වගේ ස්විච් වලට සමහර තැන්වල ප්ලග් ඇන්ඩ් ප්ලේ ඩිසයින් ස්විච් කියලාත් කියනවා. මේ ස්විච් සාපේක්ෂව මිලෙන් අඩුයි. ඒ වගේම නිකම්ම ඩිවයිස් ටික කනෙක්ට් කරලා වැඩ කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්මාර්ට් ස්විච්. අපිට මේ ස්මාර්ට් ස්විච් වලට කනෙක්ට් වෙලා මේ වගේ කන්ෆිගරේෂන් චේන්ජ් කරන්න පුළුවන්. මේ ස්විච් වල හුඟක් වෙලාවට අපිට වෙබ් ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බ වෙන්නේ. අපි දැන් මේ ස්විච් එක ගත්තොත් මේක TP-Link SG2218 කියලා ස්මාර්ට් ස්විච් එකක්. මේකේ මැනුවල් එකේ තියෙනවා වෙබ් ඉන්ටර්ෆේස් එකේ IP එක 192.168.0.1 කියලා. එතකොට අපිට පුළුවන් මේ වගේ කම්පියුටර් එකක් ස්විච් එකකට කනෙක්ට් කරලා 192.168.0 නෙට්වර්ක් එකේ තව IP එකක් කම්පියුටර් එකට දාලා වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ස්විච් එකට කනෙක්ට් වෙන්න. ඊට පස්සේ යූසර් නේම් පාස්වර්ඩ් දීලා වෙබ් ඉන්ටර්ෆේස් එකට ලොග් වුණාට පස්සේ අපිට මේ වගේ ස්විච් එකේ කන්ෆිගරේෂන් කරන්න පුළුවන්. එතකොට ස්මාර්ට් ස්විච් එකකට කනෙක්ට් වෙන්න අපිට ඕන කරන්නේ නෙට්වර්ක් කේබල් එකයි වෙබ් බ්‍රවුසර් සොෆ්ට්වෙයාර් එකකුයි. එතකොට ඊළඟ ස්විච් ජාතිය තමයි fully managed switch. මේවට අපි නිකම්ම managed switch කියලාත් කියනවා. මේවා මැනේජ් කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. මේකෙන් පළවෙනි එක තමයි මේ කන්සෝල් කේබල් එකක් පාවිච්චි කරලා ස්විච් එකේ කන්සෝල් පෝට් එකට කනෙක්ට් වෙන එක. මේ කන්සෝල් කේබල් එකක් ගත්තම ටිකක් ඉස්සරහාපු කන්සෝල් කේබල් එකක් තමයි මේ තියෙන්නේ. මේක එක පැත්තක RJ45 කනෙක්ටර් එකක් තියෙනවා ස්විච් එකේ කන්සෝල් පෝට් එකට කනෙක්ට් කරන්න. මේ අනිත් පැත්තේ තියෙන කනෙක්ටර් එකට අපි කියනවා DB9 සීරියල් කනෙක්ටර් එකක් කියලා. එතකොට අපි ළඟ තියෙන ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි මේ වගේ සීරියල් පෝට් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ කේබල් එක සීරියල් පෝට් එකට කනෙක්ට් කරලා ස්විච් එකට ලොග් වෙන්න. මෙතෙන්දි මේ ස්විච් එකට ලොග් වෙන්න අපිට ටර්මිනල් එමියුලේටර් සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා. මේ වගේ සොෆ්ට්වෙයාර් සෑහෙන ගාණක් තියෙනවා. ඒ වගේම පුටි කියන්නේ බොහොම ජනප්‍රිය ෆ්‍රී ටර්මිනල් එමියුලේටර් සොෆ්ට්වෙයාර් එකක්. සමහරු මේක පටි කියලාත් ශබ්ද කරනවා. පුටි සොෆ්ට්වෙයාර් එක රන් කළාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි සීරියල් පෝට් එකක් පාවිච්චි කරන හන්දා අපිට මෙතෙන්දි සීරියල් කියන ඔප්ෂන් එක තෝරගන්න පුළුවන්. මේ පෝට් නම්බර එක හොයාගන්න අපිට කම්පියුටර් එකේ ඩිවයිස් මැනේජර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ කම්පියුටර් එකේ නම් COM1 තමයි COM පෝට් එක වෙන්නේ. ඒක හන්දා අපි පුටි එකේ COM1 කියලා එන්ටර් කරනවා. මේ තියෙන අනිත් ෆීල්ඩ් වල වැලියුස් සෙට් කරන්න ඕනේ මොන විදිහටද කියලා ස්විච් එකේ ගයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ විදිහට මේ වැලියුස් ටික සෙට් කරලා කනෙක්ට් කියන බටන් එක ක්ලික් කළාම මේ වගේ ටර්මිනල් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. සමහර වෙලාවට මේ වින්ඩෝ එක ඕපන් වෙච්ච ගමන් අපිට මේ ස්ක්‍රීන් එකේ මුකුත් පේන්නේ නැහැ. ඒ වෙලාවට කීබෝඩ් එකේ එන්ටර් කී එක කීප සැරයක් එබුවට පස්සේ අපිට මේ වගේ ප්‍රොම්ප්ට් එකක් බලා ගන්න පුළුවන්. දැන් අලුතෙන් එන කම්පියුටර් වල සීරියල් පෝට් එකක් නැති හන්දා අපිට මේ වගේ කන්සෝල් කේබල් එකක් කනෙක්ට් කරනවා නම් මෙන්න මේ වගේ USB ඇඩැප්ටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේ විදිහට USB පෝට් එකට එක එන්ඩ් එකක් කනෙක්ට් කරනවා. අනිත් එන්ඩ් එක කන්සෝල් කේබල් එකට කනෙක්ට් කරනවා. මේ ඇඩැප්ටර් එකත් අරන් යන එක කරදරයක් හන්දා දැන් මේ වගේ එක එන්ඩ් එකක් USB අනිත් එන්ඩ් එක RJ45 තියෙන කන්සෝල් කේබල් ගන්න තියෙනවා. එතකොට මේක USB එන්ඩ් එක කම්පියුටර් එකට කනෙක්ට් කළා අනිත් එන්ඩ් එක ස්විච් එකට කනෙක්ට් කළා. ඊට පස්සේ ඩිවයිස් මැනේජර් එකට ගියාම අපිට පේනවා මේ වගේ USB COM පෝට් නම්බර එකක්. මේක පුටි එකට එන්ටර් කරලා කලින් වගේම අපිට ස්විච් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. RJ45 වැරුණාම දැන් එන සමහර ස්විච් වල මේ වගේ මයික්‍රෝ USB කේබල් එකකුත් කන්සෝල් කේබල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මගේ ළඟ මේ වෙලාවේ මේ කේබල් එකක් නැති හන්ද එක පෙන්වන්න විදිහක් නැහැ. හැබැයි මේ වැඩ කරන ප්‍රොසෙස් එක එකම විදිහ තමයි. සාමාන්‍යයෙන් අලුත් මැනේජ්ඩ් ස්විච් එකක් ගත්තම ඉනිෂියල් කන්ෆිගරේෂන් එක කරන්න අපි මේ වගේ කන්සෝල් කේබල් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ විදිහට ස්විච් එකකට කනෙක්ට් වෙන්න අපිට කන්සෝල් කේබල් එකක් ඕන වෙනවා. සමහර වෙලාවට USB ඇඩැප්ටර් එකකුත් ඕන වෙනවා. ඒ ඇරුණම පුටි වගේ ටර්මිනල් එමියුලේටර් සොෆ්ට්වෙයාර් එකකුත් ඕන වෙනවා. ඊළඟට මේ ස්විච් එකේ කන්සෝල් පෝට් එකට උඩින් තියෙනවා MGMT කියලා ලකුණු කරපු පෝට් එකක්. මේකත් RJ45 පෝට් එකක්. මෙතෙන්දි මේ මැනේජ්මන්ට් කියන එක තමයි කෙටි කරලා MGMT කියලා සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් කලින් කතා කළා වගේ කන්සෝල් කේබල් එකක් කනෙක්ට් කරලා මේ නෙට්වර්ක් ස්විච් එක කන්ෆිගර් කරලා මේක නෙට්වර්ක් එකේ කොහේ හරි හයි කළාට පස්සේ අපිට හැමතිස්සෙම කන්ෆිගරේෂන් වැඩවලට කන්සෝල් කේබල් එකක් අරන් යන්න බෑ. මොකද සමහරලාට මේ ස්විච් එක වෙන ෆ්ලෝ එකක තියනවා වෙන්න පුළුවන්. සමහර විට වෙන බ්‍රාන්ච් ඔෆිස් එකක තියෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවට අපිට මැනේජ්මන්ට් නෙට්වර්ක් එකක් තියෙනවා නම් මේ ස්විච් එක මේ පෝට් එකෙන් මැනේජ්මන්ට් නෙට්වර්ක් එකට කනෙක්ට් කරලා අපිට මේ ස්විච් එක රිමෝට්ලි ලොග් වෙලා මැනේජ් කරන්න පුළුවන්. මැනේජ්මන්ට් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් නැත්නම් මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඒක බලන්න. එතකොට මේ මැනේජ්මන්ට් නෙට්වර්ක් එක හරහා ස්විච් එකකට කනෙක්ට් වෙන්න නම් අපිට මේ ස්විච් එක කන්ෆිගර් කරන්න වෙනවා. මේ කන්ෆිගරේෂන් එක ස්විච් එකේ මොඩල් එකේ හැටියට ස්විච් එකේ බ්‍රෑන්ඩ් එකේ හැටියට අනුව එහෙම වෙනස් වෙනවා.
මම දැන් මේ ස්විච් එකේ මැනේජ්මන්ට් පෝට් එක කන්ෆිගර් කරලා ඒකට 192.168.1.10 කියන IP එක දාලා තියෙනවා. කම්පියුටර් එකේ 192.168.1.5 කියන IP එක තියෙනවා. දැන් මට පුටි software එක පාවිච්චි කරලා මේ ස්විච් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි මේ මැනේජ්මන්ට් පෝට් එක හරහා කනෙක්ට් වෙන එක කන්සෝල් කේබල් එක හරහා කනෙක්ට් වෙනවට වඩා වෙනස්. කන්සෝල් කේබල් එකකින් කනෙක්ට් වෙනකොට අපි පාවිච්චි කළේ කොම් පෝට් එකක් හරහා සීරියල් කනෙක්ෂන් එකක්. මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ නෙට්වර්ක් පෝට් එකක් හරහා SSH IP කනෙක්ෂන් එකක්. එතකොට දැන් අපි පුටි වල සීරියල් වෙනුවට SSH කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. කොම් පෝට් එක වෙනුවට අපි මැනේජ්මන්ට් ඉන්ටර්ෆේස් එක කන්ෆිගර් කරද්දී දුන්න IP එක දෙනවා. 22 කියන්නේ ස්ටෑන්ඩඩ් SSH පෝට් එක. දැන් ඕපන් බටන් එක ක්ලික් කළාම අපිට නෙට්වර්ක් එක හරහා මේ ස්විච් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. අපි මුලින්ම ස්විච් එකකට SSH කළාම අපිට මේ වගේ security alert එකක් එනවා. අපි මේ connect once කියන බටන් එක ක්ලික් කරලා connect වුණොත් අපි connect වෙන්න හදන හැම සැරයක් ගානෙම මේ security alert එක එනවා. accept කියන බටන් එක ක්ලික් කරලා connect වුණොත් අපි ආයි connect වෙන්න හදද්දි මේ security alert එක එන්නේ නැහැ. මේ security alert එක එන්නේ SSH කියන protocol එක වැඩ කරන විදිය හන්දා. මේ වෙලාවේදී අපිට accept හරි connect once හරි කියන බටන් ක්ලික් කරලා ස්විච් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ SSH enable කරන වෙලාවේ දුන්න username password වලින් ස්විච් එකට log වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට management port එක හරහා ස්විච් එකකට කනෙක්ට් වෙන්න නම් අපිට network cable එකකුයි ලොකු network එකක නම් management network infrastructure එකයි software එකක් විදිහට SSH client software එකකුයි ඕන වෙනවා. ස්විච් එකකට console port එක හරහා කනෙක්ට් වෙන එකයි management port එක හරහා කනෙක්ට් වෙන එකයි වෙනස පෙන්වන්න මම මේ ස්විච් එකට කන්සෝල් පෝට් එක හරහායි මැනේජ්මන්ට් පෝට් එක හරහායි දෙවිදිහටම කනෙක්ට් වෙනවා. පුටි එකේ ටයිටල් බාර් එක බැලුවම අපිට පේනවා එක කනෙක්ෂන් එකක් කොම් පෝට් කනෙක්ෂන් එකක් අනිත් එක නෙට්වර්ක් කනෙක්ෂන් එකක්. දැන් මම කන්සෝල් කේබල් එකකින් කනෙක්ට් වෙච්ච සෙෂන් එකේ ඉඳලා රීලෝඩ් කියන කමාන්ඩ් එක එක්සිකියුට් කරනවා. මේක අපේ කම්පියුටර් එකක නම් රීස්ටාර්ට් වගේ කමාන්ඩ් එකක්. දැන් බලන්න මේ ස්විච් එක රීස්ටාර්ට් වෙන්න පටන් ගත්ත ගමන් අපේ නෙට්වර්ක් කනෙක්ෂන් එක බ්‍රේක් වුණා. හැබැයි කන්සෝල් පෝට් එක හරහා කනෙක්ට් වෙච්ච සෙෂන් එකකින් අපිට මේ ස්විච් එකේ බූට් ප්‍රොසෙස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපි ස්විච් එකකට මැනේජ්මන්ට් නෙට්වර්ක් එකකින් කනෙක්ට් වෙන්න නම් ස්විච් එක බූට් වෙලා වැඩ කරන ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්න ඕනේ. හැබැයි කන්සෝල් පෝට් කනෙක්ෂන් එක එහෙම නෙමෙයි. ඒකෙන් අපිට ස්විච් එකේ බූට් ප්‍රොසෙස් එකත් බලා ගන්න පුළුවන්. මේ අරුණම සමහර ස්විච් වලට SVI එහෙම නැත්නම් switched virtual interface එකක් කන්ෆිගර් කරලා ඒක හරහා රිමෝට්ලි ස්විච් එක මැනේජ් කරන්න පුළුවන්. ඒකේ කන්ෆිගරේෂන් එකයි වැඩ කරන විදිහයි පොඩ්ඩක් වෙනස්. හැබැයි ඒකෙදිත් අපි වෙන කම්පියුටර් එකක ඉඳන් නෙට්වර්ක් කනෙක්ෂන් එකක් හරහා IP ඇඩ්‍රස් එකක් පාවිච්චි කරලා තමයි ස්විච් එකට කනෙක්ට් වෙන්නේ. මැනේජ්මන්ට් පෝට් එකට කනෙක්ට් වෙනකොට වගේම මෙතෙන්දිත් ස්විච් එක බූට් වෙලා තියෙනවා නම් විතරයි අපිට SVI එක හරහා කනෙක්ට් වෙන්න පුළුවන්. මේ විදිහට මැනේජ්මන්ට් පෝට් එක හරහා ස්විච් එකකට කනෙක්ට් වෙන්න නම් ස්විච් එක බූට් වෙලා තියෙන්න ඕන එකේ ප්‍රශ්නේ තමයි ස්විච් එක බූට් නොවී නතර වුණොත් ඒක රිමෝට්ලි බලා ගන්න ට්‍රබල් ෂූට් කරන්න විදිහක් නැති එක. මේකට විසඳුමක් විදිහට අපිට ටර්මිනල් සර්වර් කියලා ඩිවයිස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ C-level සමාගමෙන් හදන C-level C-Link Plus 16 කියන ටර්මිනල් සර්වර් එක. මේකේ පෝට් 16ක් තියෙනවා. ඒ කියන්නේ මට මේක ඩිවයිස් 16කට කනෙක්ට් කරන්න පුළුවන්. මෙතෙන්දී අපි කරන්නේ මේ සෙටප් එකේ නිල් පාටයි කහ පාටයි කේබල් වලින් පෙන්නනවා වගේ ටර්මිනල් සර්වර් එක ස්විච් වල කන්සෝල් පෝට් එකට කනෙක්ට් කරනවා. ඊට පස්සේ සුදු පාට කේබල් එකෙන් පෙන්නනවා වගේ අපිට මේක නෙට්වර්ක් එකකට කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට අපිට මේ ටර්මිනල් සර්වර් එකට ලොග් වෙලා කන්සෝල් පෝට් එක හරහා ස්විච් මැනේජ් කරන්න පුළුවන්. මෙතෙන්දී නම් සුදු පාට කේබල් එක මම කෙලින්ම මැෂින් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ. එහෙම නැතුව අපිට මේක නෙට්වර්ක් එකකට කනෙක්ට් කළාම අපිට කම්පියුටර් කීපයක් හරහා වුණත් රිමෝට්ලි කනෙක්ට් වෙලා මේව මැනේජ් කරන්න පුළුවන්. මේ විදිහට ටර්මිනල් සර්වර් එකක් ස්විච් එක කන්සෝල් පෝට් එකට කනෙක්ට් කරන්න ගන්න කේබල් එක ටර්මිනල් සර්වර් එක අනුව වෙනස් වෙනවා. මේ ටර්මිනල් සර්වර් එකේ නම් අපිට පාවිච්චි කරන්න කියන්නේ රෝල් ඕවර් නෙට්වර්ක් කේබල් එකක්. එතකොට මේ වගේ ඩිවයිස් එකක් ගන්නකොට ඒකට ගැලපෙන කේබල් ගන්නත් මතක තියාගන්න ඕනේ. මේ අරුණම සමහර ස්විච් හරි රවුටර් හරි වලට වෙනම ඇඩෝන් කාඩ් පාවිච්චි කරලා ඒවත් ටර්මිනල් සර්වර් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වෙනකන් කතා කළ කන්සෝල් පෝට් එක හරහා කනෙක්ට් වුණත් මැනේජ්මන්ට් පෝට් එක හරහා SSH වලින් කනෙක්ට් වුණත් අපිට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක් තමයි හම්බ වෙන්නේ. හැබැයි සමහර fully managed switch වලත් ස්මාර්ට් ස්විච් වල වගේ වෙබ් ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ Cisco switch එකේ වෙබ් ඉන්ටර්ෆේස් එක. මේකෙන් කරන්න පුළුවන් කන්ෆිගරේෂන් ප්‍රමාණය බොහොම සීමිතයි. ඒක හන්ද සාමාන්‍යයෙන් fully managed switch එකක් කන්ෆිගර් කරන්න නම් command line එක තමයි recommend කරන්නේ. එතකොට අපි දැනට කතා කරපු ටිකේ summary එකක් ගත්තොත් සමහර network switch අපිට manage කරන්න බෑ. ඒවට අපි unmanaged switch කියලා කියනවා. smart switch ගත්තම ඒවැ web interface එකක් කරහා අපිට manage කරන්න පුළුවන්.
ඒකට අපිට නෙට්වර්ක් කේබල් එකකුයි වෙබ් බ්‍රවුසර් එකකුයි ඕන වෙනවා. fully managed switch වල initial configuration එකටයි trouble shooting වලටයි අපි console cable එකක් පාවිච්චි කරනවා. remote management වලට අපි management port එකට network එකක් හරහා connect වෙනවා. console cable එකක් හරහා connect වෙනවා නම් අපිට terminal emulator software එකක් ඕන වෙනවා. management port එක හරහා connect වෙනවා නම් අපිට SSH client software එකක් ඕන වෙනවා. PuTTY කියන free software එකකින් අපිට මේ වැඩ දෙකම කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් management network එක කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. අපි සාමාන්‍යයෙන් corporate network device ගත්තම මේ හැම එකකම වගේ remotely manage කරන්න පහසුකම තියෙනවා. මේ device එක network switch එකක් වෙන්න පුළුවන්, access point එකක් වෙන්න පුළුවන්, router එකක්, firewall එකක්, එහෙම නැත්නම් server එකක් හරි මේ මොකක් හරි device එකක් වෙන්න පුළුවන්. එතකොට මේ device වලට අපිට web interface, එහෙම නැත්නම් command line, එහෙමත් නැත්නම් vendor ම දෙන වෙන software එකක් හරහා log වෙලා restart කරන එකේ ඉඳන් configuration change කරන එක වෙනකන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ device manage කරන්න පාවිච්චි කරන network එකකට අපි management network එකක් කියලා කියනවා. සාමාන්‍යයෙන් මේ network එකට access තියෙන්නේ IT එකේ ඉන්න system administrator, network administrator වගේ මේ device manage කරන අයට විතරයි. ඒ වගේ මේ management network එක අපි company එකේ අනිත් data ගෙනියන්න පාවිච්චි කරන්නේ නැහැ. මේක තේරුම් ගන්න සරල වෙන්න පොඩි diagram එකක් අපි පාවිච්චි කරමු. මේක අපිට පේනවා router එකට, switch එකට, server එකට network connection දෙකක් තියෙනවා. මේකෙන් එක connection එකක් management network එකට connect වෙනවා, අනිත් එක normal LAN එකට connect වෙනවා. එතකොට අපි කලින් කිව්වා වගේ management network එකට සීමිත දෙනෙක්ට විතරයි access තියෙන්නේ. LAN එකට තමයි usersලා connect වෙලා වැඩ කරන්නේ. එතකොට මේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.